Hello everyone, welcome to another mini vlog. අද මම ඔයාලට ගෙනාවේ මම ආසම පොඩ් බිරියානි එක ගන්න ගිහිල්ලා එතන vlog එකක්. ඉතින් මේ තියෙන්නේ අවින්කා restaurant තලගල. This is not a paid promotion guys. ඉතින් මම ඇත්තටම දැන් කාලා තියෙන බිරියානිස් වලින් කැමතිම බිරියානි එක අවින්කා එකේ second place දෙන්න පුළුවන් විජේසිරියකට but ඒක පොඩ් බිරියානි නෙවෙයි. මම හිතන්නේ යාළගේ 2 portion බිරියානි එකේ 150යි. ඒකට වටලප්පන් එකක් ප්‍රී හම්බෙනවා. හැබැයි එදා අපිට වටලප්පන් එක ප්‍රී හම්බෙන්න පොඩි වටලප්පන් තිබ්බේ නෑ. සෝ අපි අතින් පේ කරලා වටලප්පන් එකක් ගත්තා. මේ තියෙන්නේ බිරියානි එක. ඒකට රයිතා එකක්, ග්‍රේවි දෙකක් හම්බලා තිබුණා. pineapple slices තියෙනවා, eggs තියෙනවා, chicken තියෙනවා, එතකොට salad leaf, tomatoes වගේ දේවල් තමයි include වෙන්නේ. මේ තියෙන්නේ රයිතා එක. එතනින් ගියාම ලොකු පෝෂන් එකක් තියෙනවා. ඇත්තටම මේ පෝෂන් එක අපේ නම් 3 දෙනෙකුට ඇති. අපි හිම ගොඩක් කන්නේ නැහැ. ඒක නිසා 3 දෙනෙකුට ගොඩක්ම ඇති. හොඳට බඩ පිරෙන කන්න ඇති guys. එතකොට මේ තියෙන යාළගේ ග්‍රේවි එක. ග්‍රේවි දෙකක් දීලා තිබෙන පැකට්ස්. ඉතින් මම නම් ඇත්තටම පර්සනලි කැමති ඒකට. හොඳ බිරියානි එකක්. ඔයාලත් බිරියානි කන්න කැමතිද? ඔයාලා කාපු රස බිරියානි තියෙන places මොනවද කියලා පහලින් කමෙන්ට් කරන්න. ඔය තියෙන්නේ අපිට හම්බෙච්ච වටලප්පන් එක. ඇත්තටම එදා හම්බුන්නේ නැහැ. අපි පේ කරලා තමයි ගත්තේ. මොකද මම කිව්වනේ කලින් එයාලගේ පොඩි වටලප්පන් ඉවර වෙලා කියලා. ඇත්තටම එයාලගේ කෑම රීසනබල් ප්‍රයිස් එකකට අපිට ගන්න පුළුවන්. මොකද පොඩි වටලප්පන්ක මං හිතන්නේ 400 වගේ උනේ. ලොකු වටලප්පන්ක 700 වගේ තමයි උනේ. මට මතක විදියට මේ කියන්නේ මේ vlog එක කරන් ටික දවසක් වෙනවා. This is the වටලප්පන්. So මං හිතනවා ඔයාලා මගේ මේ මිනි vlog එකටත් කැමති වෙන්නේ නැති කියලා. එහෙනම් like කරලා comment කරලා share කරන්න. Please subscribe my channel.